Hi guys. බබෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් නම් ඔයාලට මේ ප්‍රශ්නේ අනිවාර්යෙන් ඇති. Nine Wells Hospital එකේ ඩිලිවරි එකකට කොච්චර ප්‍රයිස් එකක් යනවද? C section එකකට කොහොමද? normal delivery එකකට කොහොමද? deluxe room එකේ deluxe plus room එකේ අතර වෙනස මොකක්ද? VAT add වෙනවද? තව hospital charges මොනවද? තව අර තියෙනවනේ ස්වීට්ස් වර්ග ඒ ස්වීට්ස් වල ප්‍රයිසස් කොහොමද වගේ ප්‍රශ්න ගොඩාක් ඇති Nine Wells Hospital එකේ ඩිලිවරි එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මා කෙනෙක්ට. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ බලමු full details ටික කොහොමද මේ Nine Wells Hospital එකේ packages ටික කොහොමද කියලා. Nine Wells Hospital කියන්නේ කොළඹ 5 නාරාහෙම්පිට ඒරියා එකේ තියෙන මැටර්නිටි සහ women and child care සඳහා ප්‍රසිද්ධ ප්‍රයිවට් හොස්පිටල් එකක්. බබෙක් ලැබෙන්න ඉන්න ෆැමිලි එකකට හොස්පිටල් එකක් තෝරද්දී ඩොක්ටර් ගැන විතරක් නෙවෙයි. රූම් එක කොහොමද? ඩිලිවරි පැකේජස් කොහොමද? බේබි කෙයා කොහොමද? ඉමර්ජන්සි ෆැසිලිටිස් මොනවාද? සහ අවසානයේ ටෝටල් බිල් එක කොච්චරක් වෙයිද කියන එක වැදගත්. ඒ නිසා අපි අද රූම් එකකින් රූම් එකට කතා කරගෙන යමු. මුලින්ම තියෙන්නේ ඩිලක්ස් රූම්. මේක ආසන්න වශයෙන් 200 ස්ක්වයර් ෆීට් වෙනවා. රූම් එකේ patient bed එක, attendant bed එක, attached bathroom එක, TV එකක්, wardrobe එක, baby cot එක, arm chair එක වගේ facilities තියෙනවා. ඒ වගේම air conditioning තියෙනවා. දැන් අපි බලාගෙන ඉන්න වැදගත්ම කොටස. මේකේ price එක කොහොමද? Nine Wells Hospital එකේ official website එකේ දැනට පබ්ලිෂ් කරලා තියෙන විදිහට normal delivery එකකට deluxe room එක රුපියල් 1,10,000ක් වෙනවා. C section delivery එකකට deluxe room එක රුපියල් 1,35,000ක් වෙනවා. හැබැයි මේක final bill එක කියලා assume කරන්න එපා. මේක room charges විතරයි. VAT එක, තව doctor charges, extra medicines, additional hospital days, හදිසියේවත් බබාව NICU දාන්න වුණොත් ඒ charges, additional meals වගේ දේවල් වලට තව charges add වෙනවා. සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක්ගේ charges රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් යනවා. දැන් අපි බලමු deluxe plus room එක. මම මගේ delivery එක කළේ deluxe plus room එකක. එතකොට ඒකට C section එකකට room charges දීලා තියෙනවා රුපියල් 1,45,000ක්. එතකොට normal delivery එකකට ඊට වඩා ගාණ අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව මට මෙන්න මේක හම්බ වුණා room charges ගැන අහන්න ගියපු වෙලාවේ මෙහෙම තමයි තියෙන්නේ. normal delivery එකකට deluxe room එකට 1,15,000යි cesarean section එකකට 1,40,000යි කියලා මේක දාලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ publish කරලා තියෙන්නේ ඒගොල්ලෝගේ sites වල normal delivery එකකට deluxe room එකට 1,10,000යි C section delivery එකකට deluxe room එකට 1,35,000යි කියලා. හැබැයි මේ leaflet එකේ දාලා තියෙන්නේ normal delivery එකකට deluxe room එකට 1,15,000යි C section delivery එකකට deluxe room එකට 1,40,000යි කියලා. ඊට පස්සේ අපි කතා කරමු deluxe plus room එකේ room charges කොහොමද කියලා. 2 days වලට deluxe plus room එකේ 1,32,500ක් වෙනවා. ඊට පස්සේ ඒ normal delivery එකකට cesarean delivery එකකට deluxe plus room එකේ 2 days වලට 1,45,000ක් යනවා. කොහොමද 2 days ඉන්න වෙනවනේ. admit වුණායින් පස්සේ උදේ admit වුණොත් නම් රෑ delivery එක කරනවා. හැබැයි රෑ admit වුණොත් ඊළඟ දවසේ තමයි delivery එක කරන්නේ. එතකොට කොහොමද 2 days ඔයාලට ඉන්න වෙනවා. deluxe plus room එක deluxe room එකට වඩා වර්ගඵලයෙන් වැඩි 270 square feet තියෙනවා. මේකේ sofa bed එකක්, mini refrigerator එකක්, baby changing table එකක්, ඒ වගේ additional facilities තියෙනවා deluxe room එකට වඩා. ඒක තමයි වෙනස. ලොකු වෙනසක් නැහැ. room එක ලොකුයි සහ additional facilities දෙක තුනක් හම්බ වෙනවා. deluxe plus room එකේ deluxe room එකට වඩා. ඊට පස්සේ අපි කතා කරමු suites ගැන. මේක approximately suite එකක් 490 square feet වෙනවා. deluxe plus room එකට වඩා
ලොකුයි මේ ස්වීට්ස්. එතකොට ඉලෙක්ට්‍රික් පේෂන්ට් බෙඩ් එක, එයාර් කන්ඩිෂනින්, ඇටැච් බාත්රූම් එක, ටීවී, බේබි කොට්, චේන්ජින් ටේබල්, ඩයිනින් ඒරියා වගේ ෆැසිලිටිස් තියෙනවා මේ ස්වීට්ස් වල. ඊට පස්සේ එන ක්වෙස්චන් එක තමයි ස්වීට්ස් වල ප්‍රයිස් එක කොහොමද? Nine Wells official website එකේ ස්වීට්ස් වල ප්‍රයිස් එක ඇඩ් කරලා නැහැ, පබ්ලිෂ් කරලා නැහැ. ඔන්ලයින් පේෂන්ට්ලා දාලා තියෙන රිපෝට්ස් මම රිසර්ච් එකක් කරලා බැලුවා. ඒවයි තියෙන විදිහට C section එකකට 2 days stay එකකට රුපියල් 6,20,000ක් වගේ බිල් එකක් ගිහින් තියෙන අවස්ථාවක් මම දැක්කා ඔන්ලයින්. හැබැයි මම ආයෙත් කියනවා මේක ඔෆිෂියල් Nine Wells කොරේෂන් එකක් නෙවෙයි. ඒක පේෂන්ට් කෙනෙක් දාලා තිබ්බ එකක්. ඒ නිසා මම ඒක ආසන්න වශයෙන් කියන්නේ රුපියල් 6,20,000ක් වගේ යනවා ස්වීට්ස් වලට. මීට අමතරව room category එක, doctor charges, extra medications, length of stay, additional treatments, නැත්නම් බබාව NICU දානවනොත් NICU charges, ඒ වගේ දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන් මේ ස්වීට් එකේ ප්‍රයිස් එක. ඊට පස්සේ තියෙනවා family suite එක. family suite එකේ 550 square feet තමයි තියෙන්නේ. family members ලා සහ visitors ලට වැඩි space එකක් තියෙනවා ඒ suite එකේ, family suite එකේ. ඒකේ තියෙනවා extra sofa set එක, visitor area එක, tea station එක, mini refrigerator එක, electric kettle එක සහ TV වගේ facilities තියෙනවා. බබෙක් ලැබුණට පස්සේ ෆැමිලි එකේ අය කම්ෆර්ටබල් ඉන්න ඕන නිසා තමයි මේ ෆැමිලි ස්වීට් එක ඩිසයින් කරලා තියෙන්නේ. මොකද ඒ ෆැමිලි ස්වීට් එකේ විසිටර්ස්ලට ඉන්න ඒරියා එක වෙනම තියෙනවා. ඒ කියන්නේ බබාටයි අම්මටයි ඉන්න තියෙන ඒරියා එකට අමතරව ඒක වෙනම තියෙනවා ඒ රූම් එක ඇතුළෙම. බබාටයි අම්මටයි ඩිස්ටර්බ් එකක් වෙන්නේ නැති වෙන්න තමයි ඒ ඒරියා එක හදලා තියෙන්නේ. මේක පැන්ට්‍රි ඒරියා එකකුත් තියෙනවා ෆැමිලි එකේ අයට ආවහින් පස්සේ ටී එහෙම හදාගෙන බොන්න. ඒ වගේ ෆැසිලිටිස් උත් Nine Wells එකෙන් මේ ෆැමිලි ස්වීට් එකට හදලා තියෙනවා. ඊට පස්සේ බැලුවොත් ඔන්ලයින් පේෂන්ට් කෙනෙක් දාලා තිබ්බ විදියට රුපියල් ලක්ෂ 6ක වගේ බිල් එකක් තමයි රිපෝට් වෙලා තියෙන්නේ. මම හොයලා බලපු විදිහට මේකෙත් ෆැමිලි ස්වීට් එකෙත් official charges දාලා නැහැ, publish කරලා නැහැ Nine Wells hospital එකෙන්. ඉතින් අර patient කෙනෙක් දාපු විදිහට රුපියල් ලක්ෂ 6ක් වගේ ප්‍රමාණයක් යනවා 2 days stay එකකට. ඊට පස්සේ අපි බලමු theme suites ටික. theme suites කිව්වහම themes තුනක් තියෙනවා. ඒ තමයි bunny rabbit, honey bear, baby ellie කියන theme තුනක්. මේ rooms වල design එක බේබි තීම් එකට ගැලපෙන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. room facilities ගත්තාම feeding chair එක, baby cot එක, changing station එක, mini refrigerator එක, TV එක, attached washroom සහ wifi වගේ දේවල් මේ theme suites වල තියෙනවා. මේ rooms වල current prices නම් website එකේ දාලත් නැහැ. patient ලා දාපු ඒවත් මට හොයාගන්න බැරි වුණා. මං හිතනවා මේවත් ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් යනවා ඇති කියලා. මං ඒ දල වශයෙන් කිව්වේ. price එක දැනගන්න Nine Wells hospital එකට කතා කරලා current quotation එකක් ගන්න එක තමයි හොඳම දේ. මම මෙතනින් දාන්නම් Nine Wells hospital එකේ contact details. ඔයාලට contact කරලා දැනගන්න පුළුවන් Nine Wells hospital එකේ theme suites වලට කොහොමද යන prices කියලා. ඊට පස්සේ අපි premium suites ගැන කතා කරමු. premium suites දෙකක් තියෙනවා. sunshine suite එකයි, moon suite එකයි. sunshine suite එකේ approximately 420 square feet තියෙනවා. මේකේ විශේෂත්වය තමයි private visitors lounge එකක්. ඒ කියන්නේ අම්මගේ සහ බබාගේ privacy එක maintain කරන්න ඕන නිසා family members ලටත් වෙනම space එකක් තියෙනවා. premium maternity experience එකක් හොයන families ඉන්නවනම් මේ sunshine suite එක හොඳ option එකක් කියලා මම හිතනවා. ඊට පස්සේ අපි බලමු මේ moon suite එක ගැන. ඒක තමයි මේකේ interesting part එක. Nine Wells maternity accommodations options අතර ලොකුම room එක තමයි මේක.
915 ස්ක්වයර් ෆීට් තියෙනවා. මේකේ මැටර්නිටි රූම් එකට අමතරව තියෙනවා ප්‍රයිවට් ඩිලිවරි ස්වීට් එකක්, විසිටර්ස් ලොන්ජ් එකක්, ඒ වගේම වෝටර් බර්තින් ෆැසිලිටි එකකුත් තියෙනවා. මේක සාමාන්‍ය හොස්පිටල් රූම් එකට වඩා කම්ප්ලීට්ලි ඩිෆරන්ට් කන්සෙප්ට් එකක්. හැබැයි මේකෙත් ප්‍රයිස් එක ඔෆිෂියලි පබ්ලිෂ් කරලා නැහැ. 9 wells hospital එකේ වෙබ්සයිට් එකේවත් කොහෙවත් පේෂන්ට්ලවත් දාලා තිබුණ නැහැ. මේකටත් ඔයාලා 9 wells hospital එකට කෝල් කරලා water birthing experience එකක් ගන්න කැමති අය ඉන්නවනම් ගිහිල්ලා බලන්න. මම දැක්කා ජේ කුලතුංග දාලා තියෙනවා එයාගේ YouTube වීඩියෝ එකක් water birthing experience එකක්. ඇත්තටම හරිම වෙනස් ඒක. ගිහිල්ලා බලන්න ඔයාලා මේ වීඩියෝ එකේ තියෙනවා water birthing experience එක එයාලා කරන්නේ කොහොමද, එයාලා ගන්න කොහොමද කියලා. ඇත්තටම හරිම අමුතු එක්ස්පීරියන්ස් එකක් ඒක මං හිතනවා. ඒක බලන අපිටත් දැනෙනවා එයාට ඒක ලොකු අමුතු එක්ස්පීරියන්ස් එකක් කියලා. ඒ water birthing experience එක ගන්න පුළුවන් ස්වීට් එක තමයි මේ moon ස්වීට් එක කියලා කියන්නේ. දැන් මේ වීඩියෝ එකේ වැදගත්ම ප්‍රශ්නේ තමයි බේබි ඩිලිවරි එකකට යනකොට අපි අතේ සල්ලි කීයක් විතර තියාගෙන යන්න ඕනද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරයක් හරියටම නම්බර් එකක් දෙන්න බෑ. මොකද ෆයිනල් කොස්ට් එක හැම අම්මා කෙනෙක්ම හැම බේබි ඩිලිවරි එකක්ම මත ඩිපෙන්ඩ් වෙනවා. ඩිලිවරි ටයිප් එක මත, රූම් කැටගරි එක මත, ඩොක්ටර් සහ ප්‍රොෆෙෂනල් චාර්ජස් මත, හොස්පිටල් එකේ ඉන්න දවස් ගාන අනුව, මෙඩිකේෂන්ස් සහ ඉන්වෙස්ටිගේෂන්ස් මත, බබාට ඇඩිෂනල් ට්‍රීට්මන්ට්ස් අවශ්‍යද කියන එක මත, ඒ වගේම අන්එක්ස්පෙක්ටඩ් මෙඩිකල් රික්වයර්මන්ට්ස් එහෙම වුණොත් ඒවා මත පවා මේ හොස්පිටල් බිල් එක ඩිපෙන්ඩ් වෙනවා. මම වීඩියෝ එකක් දාලා තියෙනවා ඩිලක්ස් ප්‍රස් රූම් එකේ කොහොමද මට C section ඩිලිවරි එකකට හොස්පිටල් චාර්ජස් උනේ කියලා, රූම් එකේ චාර්ජස් සහ අනිත් ඔක්කොම චාර්ජස් ටැක්ස් පවා වැට් එක පවා කීයක් ඇඩ් වුණාද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. මම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලින්ක් එක. ගිහින් ඒ වීඩියෝ එක බලන්න. C section ඩිලිවරි එකකට ඩිලක්ස් ප්ලස් රූම් එකේ කීයක්ද කොස්ට් එක උනේ කියලා. ඔයා ඩිලිවරි එකක් ප්ලෑන් කරනවා නම් ඇඩ්මිෂන් එකට කලින් මෙන්න මේ ප්‍රශ්න ටික අනිවාර්යෙන් ඔයා කවුන්ට් එකෙන් අහන්න. Number 1, මේ පැකේජ් එකට exactly මොනවාද ඇතුළත් වෙන charges. Number 2, doctor charges and anesthesia charges මේ පැකේජ් එකට ඇතුළත් වෙනවද? Number 3, බබාගේ charges වෙනමම add වෙනවද මේකට? Number 4, extra day එකකට room charges කීයද? Number 4, medication සහ investigations charges මේ පැකේජ් එකට include වෙනවා නම් ඒ කීයක් වගේ add වෙනවද approximately? NICU අවශ්‍ය වුණොත් ඒ charges කොහොමද? දවසකට කොහොමද? පැයකට කොහොමද වගේ charges කොහොමද කියලා ඒගොල්ලෝගෙන් අහලා දැනගන්න අනිවාර්යයි. Number 7, VAT සහ tax charges ඇතුළත්ද? මේ ප්‍රශ්න ටික අහලා කලින් written quotation එකක් එයාලගෙන් ගන්න. එතකොට තමයි surprise bill එකක් එන chance එක ඔයාලට අඩු වෙන්නේ. ඔයාලා ඔළුවේ තියාගෙන යන්න ඕනේ මේ වගේ bill එකක් අපිට එයි කියලා. බබෙක් හම්බ වෙද්දි. බබෙක් ලැබෙන දවස කියලා කියන්නේ රූම් එකේ සයිස් එක, ඒකේ ෆැසිලිටිස් ගැන විතරක් හිතන දවසක් නෙවෙයි. ඒක අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ ජීවිතයේ ලොකුම මූමන්ට්ස් වලින් එකක්. ඒ නිසා හොස්පිටල් එකක් තෝරද්දී රූම් එක ලස්සනද, ටීවී එකක් තියනවද, සෝෆා එක තියනවද කියන දේවල් විතරක් නෙවෙයි. mother and baby care, safety, medical care, emergency support, doctor team එක, hospital facilities තමයි මුලින්ම බලන්න ඕනේ ඇත්තටම. ඊට පස්සේ තමයි අපි comfort and room categories වලට තැන දෙන්නේ. ඉතින් අපි අද 9 wells hospital එකේ room categories ගැන කතා කරා. අපි කතා කරපු room categories තමයි deluxe room, deluxe plus, suites, family suite, bunny rabbit theme එක, honey bear theme එක, baby ellie theme එක, sunshine suite එක වගේම අවසානයේ 915 square feet moon suite එක දක්වා අපි බැලුවා. official website එකේ publish කරලා තියෙන delivery prices පවා මම ඔයාලට කිව්වා. සහ patientලා online publish කරලා තියෙන prices පවා මම ඔයාලට කිව්වා. බබෙක් ලැබෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අම්මා කෙනෙක් ඉන්නවා නම්
මේ වීඩියෝ එක ඔයාලා බලනවා නම් එයාලත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේම කමෙන්ට් එකකින් මට කියන්න ඔයා 9 wells hospital එක එක්ස්පීරියන්ස් කරලා තියෙනවද? ඔයාගේ ඩිලිවරි ටයිප් එක මොකක්ද? ඔයා හිටපු රූම් කැටගරි එක මොකක්ද? ඔයාගේ ෆයිනල් බිල් එක කොච්චරක් වුණාද? ඔයාගේ එක්ස්පීරියන්ස් එක සහ තවත් බේබි කෙනෙක් එක්ස්පෙක්ට් කරන අම්මා කෙනෙක්ට ඒ දේවල් දැනගන්න පුළුවන් නම් ඔයාලට කමෙන්ට් එකකින් මේ වීඩියෝ එකට දාන්න. මොකද බබෙක් එක්ස්පෙක්ට් කරන අම්මා කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ එක්ස්පීරියන්සස් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න. Now take care. Congratulations to all the parents to be.